Good morning. Hi. මේ අපේ second vlog එක. ඔගේ මොකද? අද අපේ annual batch trip එක දැන් වෙලාව කීයද? හරියට වන්දර. අපි අද යන්නේ නෝරැලියේ. හෝටන් යන්නේ. මේ අපේ second batch trip එකනේ. ඔව් second batch trip එක. කලින් පාර අපි ගියේ නෝරැලියේ, මේ පාර අපි යන්නේ හෝටන් යන්නේ. දෙකම එකයි. අපි ඒවට තැන් දෙකකට. හැටි දෙකකට. දැන් වෙලාව 3යි අපි 4:00 වෙද්දී ඉන්න ඕනේ. දෙකට හැරුණා. වෙලා ගිහින් last time. හෙලෝ ඔන්න අද අපි ට්‍රිප් එකක් යන්නයි ලෑස්ති වෙන්නේ. අද අපි යන්න හිතන් ඉන්නේ නෝරැලිය. ඔයාලා කලින් දන්නව ඇති. අපි ඒක කිව්වා. දැන් අපි මේ ලෑස්ති වෙන ගමන් ඔය අද කර ඉන්නේ මම කිත්මිනි මේකප් කරනවා. ඉතුරු ටික දැන් ඔයාලා vlog එකෙන් බලන්න. දැන් වෙලාව 3:48යි. අපි ලෑස්තිලා ඉවරයි. දැන් යන්න දෙන්නේ. අපි 4:00 වෙද්දී කැතයි. ලස්සනයි. 4:00 වෙද්දී අපි බස් එකට යන්න ඕනේ. අපි ඉන්නේ පොල්ගොල්ලේ. අපි එහෙනම් මෙතෙන් යමු. Say bye. 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 ඉස්සෙල්ලාම අපේ ගමන පටන් ගන්න අපේ කැම්පස් එක ළඟින්. අපි තමයි මුලින්ම බස් එකට නැග්ගේ. මං හිතන්නේ එතකොට වෙලාව 4:10ට විතර ඇති. අපි කතා වුණේ 4:00 වෙද්දි හැමෝම එකතු වෙලා ගමන පටන් ගන්න. මේ ට්‍රිප් එක අපි ප්ලෑන් කරේ එක්සෑම් ඉවර වෙලා හරියටම සතියකින්. මං නම් හිතුවේ නෑ ඉතින් කතා වෙන විදිහට ඇත්තටම යයි කියලා. ඉතින් උදේ බස් එකට නැග්ගට පස්සේ තමයි හිතුවේ මේක ඇත්තක් නේද කියලා. ඒක නම් ඇත්ත. අපි ඇත්තටම මාර කියන්නේ සතියකින් අපි ට්‍රිප් එක මාර විදිහට ප්ලෑන් කරා බොරුවට හරි. ඒ කියන්නේ අපි සල්ලි එකතු කරන විදිහ, බස් එකක් හොයාගන්න විදිහ, අපි මොනවද කන්නේ, අපි කොහෙද යන්නේ කියලා හැම එකක්ම අපි සතියකින් තමයි ප්ලෑන් කරේ. ඊට පස්සේ කොහොම හරි අපිට සතියෙන්ම සල්ලි එකතු කරලා ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් වුණ හින්දා තමයි මේ ට්‍රිප් එක ඇත්තටම අපි ගියේ. දැන් තමයි අපි හැමෝම එකතු වෙන වෙලාව. ඉතින් මේ ඉන්නේ රාෂා, සඳුනි. ඒ දෙන්නගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා අපිට කෑම එහෙම හදාගන්න එයාලගේ ගෙදරින්. මම නම් හරිම කැමතියි මේ විදියට හැමෝම පිළිගන්න. ඉතින් මේ ඉන්නේ සඳමිනි. හායි. දැන් තමයි එන්නේ අපේ ට්‍රිප් එකේ සංවිධායකයෝ ටික. ඉතින් අපි බොරු කියලා හරි මේ වගේ ට්‍රිප් එකක් එක්කන් ගියාට ඇත්තටම ගොඩක් තෑන්ක්ස් ඔයාලට හැමෝටම. දැන් තමයි අපේ බොයිස්ලා ගේම් එකට එන්ටර් වෙන්නේ. ඇත්තටම මාර මාතර මේ ට්‍රිප් එක නම් ඔය වීඩියෝ ක්ලිප් එක නම් මරු කිත්මිනි එක කොල්ලෙක්ටවත් එතනින් යන්න දෙන්නේ නැහැ. හායි කියන්නේ නැතුව. ප්ලෑන් කරපු දවසේ ඉඳන් එන්නේ නැහැ කියලා කියපු අය, බොරුවට එනවා කියලා හිතාගෙන එන්නේ නැහැ කියලා අවදානෙ ගත්ත අය, එතකොට අන්තිම දවසෙත් බෑ කියලා උදේ ඇවිල්ලා හිටපු අයත් මෙතන හිටියා. අන්තිමේදී ඉතින් අපි හැමෝම ට්‍රිප් එක දවසේ එකතු වුණා. සහෝදර සහෝදරියෝ අපේ දෙපා ඇතුළු දෙපී ඇතුළු හැමදෙනාගේ පාසලයි.
නෑ මම තා චුට්ටක් පාරක් කාබඩේ පාරක් ගියා. හරි අපේ රෙපා වෙන්න හායි රෙපා බොන්ඩස්තර ඉන්න අපේ මේ ඉන්නේ අද හිතා ගන්න බැරි තරම් ලස්සන ළමෙක් ඇවිල්ලා අද තමයි වේස් මාරු කරලා දෙන්නේ එන්නේ අපිට මෙයා එන්නේ නැති කෙනෙක් හිටියේ මෙයා එන්නේ නැති කට්ටිය කර රෑන්ක් එකක් කරේ මෙයා අරු ඌ තමයි සුපිරි මේක හරි ආය මෙයා ඇඳු මණ්ඩයක ගා වැල්ඩි වැල්ඩි දාලා ලස්සනට වැවිලා ඔව් ආය ඔය වීඩියෝ එක අපි තවර අම්මට ගාවින් අපි හොර බොරු නෑ හැමදාම අයින වඩන් එනවා හරි අපි නැත්තම් හැමෝම සමගියෙන් යමු යේ මේ අපේ ෆස්ට් බ්‍රේක් එක අපි රෝඩ් ප්ලේස් යන ගමන් අපි කන්න තමයි නතර කරේ කොහෙද ප්ලේස් එක රම්බුඩැල්ල ගාව. හරි අපි කියමු කොහොමද අපි ආවේ කියලා. අපේ පළවෙනි ට්‍රිප් එකත් අපි නුවරඑළිය පැත්තම තමයි ආවේ. අපේ සෙකන්ඩ් ට්‍රිප් එක අපි ප්ලෑන් කරගත්තා. හැබැයි මේමයි මේ අරගේ මොකද්ද නෙළුමල් පිපෙන සීන් එකකින්ද මේ රැල්ලට යන සීන් එකක් නෙවෙයි. හරිද අපේ ට්‍රිප් එක. අපි මේක මේ මාසයකට දෙක අපි ෆයිනල් එක මේ සෙකන්ඩ් එකට කලින් දාගත්ත එක ට්‍රිප් ප්ලෑන් කරේ නේ. මාස දෙකකට විතර කලින් ප්ලෑන් කරේ. ඒ අතර නෙළුමල් පිපුණා මේ හැබැයි මේ ට්‍රෙන්ඩ් එක යන සීන් එකක් ගන්න නෙවෙයි. මේක සම්පූර්ණ බොරුවක්. අපි තියන්නේ නෙළුම් නෑ අපි තියන්නේ අත වශයෙන් නෙළුම්මල් බලන්න. බොරු කියන්න බා පුට්ටු. නෑ මේක අපි මේ ට්‍රෙන්ඩ් එක යන සීන් එකක් ගන්න නෙවෙයි. අපි මේ කලින් නම් ප්ලෑන් කරලා යනවා. මේ සෙට් එකම අපි හරි එහෙනම් අපි ඊළඟ තැනදී හම්බෙමු. ඕවර් රැවට එන්න එපා. බයි. දිනවාර සොඳුරියේ භාගේ මාට සැවිලා රේ කොයිදෝ යන්නේ මිසේ සිරිදවන්නේ පා අද වෙඩි ආදරේ හත විතර වෙද්දී අපි නුවරඑළියට ගියා. අපි ප්ලෑන් කරපු විදිහටම අපේ ටයිම් එක තිබ්බේ 7. ඉතින් අපි 4 නුවරඑළියට ගියා. අපි කීල්ස් එකට ආවා මෙතනින් ස්නැක්ස් ටිකක් එහෙම ගන්න. මෙතන අපි ගොඩක් කරේ ෆොටෝස් ගත්ත එකයි වීඩියෝස් ගත්ත එකයි. අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේන්ස්. අපි ආව හෝටන් ප්ලේන්ස් වලට මේ දැන් අපි ටිකට්ස් ටිකක් ගත්තා. මේ ටිකට් ප්‍රයිස් එක කියනවනම් ඇඩල්ට් කෙනෙකුට charge කරලා තියෙනවා රුපියල් 150. අපි ආවේ බස් එකේ බස් එකට charge කරලා තිබ්බා රුපියල් 500. බස් එකට එනවා. මේ ඒ වගේ තමයි ටැක්ස් එක. මේ ටැක්ස් එකක් ගහලා තියෙනවා 118ක්. අපි එහෙනම් යන ගමන් හම්බෙමු. ඔව් බයි. නික හැංගීලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ රසයිනේ. එකමත්‍රතක ආයේ ඒව කැලෑවේ අස්සේ පිපිලා තියෙන්නේ ලස්සනට. මොනේ අපි දැන් මේ ඉන්නේ හෝටන් තැන ඇතුලේ යන ගමන් මේ වයිබ් එක නම් මාරම ලස්සනයි. නෙළුමල් හැම තැනම පිපිලා. අපි දැන් පුංචි ලෝකාන්ත බලනවා යනවා. කොහෙද? කොහෙද? इश्क में दिल बना है අපි දැන් මේ තෙමි ඉන්නේ. ඔයාලත් හෝටන් තැන යනවා නම් අනිවාර්යෙන් කුඩ ජැකට්ස් එහෙම අරගෙන යන්න මතක් කරලා. මොකද වහිනා හිටපු ගමන්ම වහින්නේ හිතා ගන්නවත් බැරි විදිහට. ඉතින් ඉද Baker's Falls නේ. Baker's Falls. Baker's Falls. Yes. Yeah. मैं चलिया तेरी ओर तेरा चलिया
चिट्टिया चिट्टी सोने रात ना लंगे आ जावे आजा सोने रात ना लंगे चिट्टिया चिट्टी सोने रात ना लंगे आ जावे आजा सोने रात ना लंगे जद वीनू तक दी आवे अकी आवे शुक्र मनावे कोले आ दूर न जावे हानिया तेरी ओके मरा जिंद जान करा तेरी ओके मरा जिंद जान करा हीरिये हीरिये අපි පැය 6ක් විතරම ඇවිද්දා. ෆොටෝස් ගොඩක් ගත්ත නිසා ටිකක් වෙලක් ගියා එන්න. ඉතින් ගොඩක් මහන්සි නිසා අපිට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා vlog එකට. ඒත් ඉතින් පුළුවන් ටිකෙන් ලස්සනට වීඩියෝ එක හදලා ඔයාලට බලන්න ෂෙයා කරනවා. දැන් ඉතින් vlog එක ඉවර කරන්නත් වෙලාව ඇවිත්. අපි හැමෝම එදා ගොඩක් එන්ජොයි කරා. හැමෝම ගොඩක් ලොකු ස්ට්‍රෙස් එක හිටියේ එක්සෑම් නිසා. ඉතින් ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඔයාලත් ට්‍රිප් එකක් ප්ලෑන් කරගන්න අපි වගේ. මම ගොඩක් කැමතියි අපේ කැම්පස් ලයිෆ් එකේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. हंसी का එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි.